සමහර ෆෝන් කෝල්ස් දෙනවා. අපි ආන්සර් නොකර ඉන්න තරමට හොඳයි. ඒත් ද බ්ලැක් ෆෝන් චිත්‍රපටයේදී ජීවිතයත් මරණයත් අතර තීරණය වෙන්නෙම ඒ ඇමතුම් වලින්. ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ බිහිසුණු කතාව නිර්මාණය වුණේ කොහොමද කියලායි. හිතන්නකෝ විසන්දි කරපු ෆෝන් එකකින් කෝල්ස් එනවා. ඒ කතා කරන්නේ මැරිච්ච අය. මේ අදහස ඇහුවා දැන්ගේ මයිල් කෙලින් වෙනව නේද? ඉතින් මේ වගේ බියකරු අදහසක් ආවේ කාටද? කොහෙන්ද මේක පටන් ගත්තේ? අපි මේ කතාවේ මුලටම යමු. හැම බියකරු කතාවකටම ආරම්භයක් තියෙනවා. The Black Phone චිත්‍රපටයේ ආරම්භය හැංගිලා තිබුණේ පොතක පිටු අතර වචන කිහිපයක් ඇතුලේ. මේ චිත්‍රපටයේ තියෙන බය ඇත්තටම එන්නේ තැන් දෙකකින්. එකක් තමයි ලේඛකයෙකුගේ පරිකල්පනය. අනික තමයි අධ්‍යක්ෂකවරයාගේම අමිහිරි වේදනාකාරී ළමා කාලය. මේ හැමදේම පටන් ගන්නේ 2004 දී. ජෝ හිල් කියලා ලේඛකෙක් කෙටි කතාවකින් බියකරු හීනයක් මවනවා. අධ්‍යක්ෂක ස්කොට් ඩෙරික්සන් මේක කියවලා වශී වෙනවා. ඒත් ඒ බය තිරයට ගේන්න එයාට අවුරුදු 18 හිටන්නකෝ අවුරුදු 18ක් බලන් ඉන්න වෙනවා. සමහර වෙලාවට එහෙම තමයි ලොකු දෙයක් අතාරින්න වෙන්නේ ඊටත් වඩා හිතට වදින ඊටත් වඩා පෞද්ගලික දෙයක් කරන්න. ඩෙරික්සන් මාවල් ලෝකයේ සුපිරි වීරයෙක්ව අතෑරලා තමන්ගේම අතීතයේ හොල්මන් කරන්න භූතයෙක්ව නිර්මාණය කරන්න තීරණය කළා. ඒක තමයි The Black Phone. චිත්‍රපටයේ තියෙන අර තනිකම අසරණකම ඒ ප්‍රචණ්ඩත්වය ඒ හැම දෙයක්ම නිකම්ම හිතෙන් මවපුවා නෙවෙයි. ඒ ඩෙරික්සන්ගේම ළමා කාලේ මතකයන්. ඒ කියන්නේ එයා තිර රචනයක් ලිව්ව නෙවෙයි. එයා තමන්ගේ අතීතය ආයමත් ලිව්වා. ඒකයි ඒ බය අපිටත් ඒ තරම්ම ඇත්තක් වගේ දැනෙන්නේ. හොඳ හොරර් චිත්‍රපටයක් ගත්තම ඒකේ දුෂ්ටයා කියන්නේ නිකම්ම නරක කෙනෙක් නෙවෙයි. එයා කියන්නේ අපිව හොල්මෑන් කරන අදහසක්. The Grabber කියන්නේත් අන්න එහෙම චරිතයක්. ඉතින් අපි බලමු මේ බියේ මුහුණ හැදුනේ කොහොමද කියලා. ඊතන් හෝක් වගේ ප්‍රසිද්ධ නළුවෙක් බිහිසුණු ළමා පැහැරගන්නෙක්ගේ චරිතයක් බාර ගන්නවා කියන එක ලේසි දෙයක් නෙවෙයි. එයා දුෂ්ට චරිත ප්‍රතික්ෂේප කරපු කෙනෙක්. ඒත් මේ තිරරචනීය මේ වෙස්මුණ පිටුපස රඟපාන ලැබෙන අවස්ථාව ඒක නළුවෙකුට ප්‍රතික්ෂේප කරන්න බැරි තරම් ලොකු අභියෝගයක් වුණා. චිත්‍රපටයක බියකරුම මුහුණ හදන්න නම් ඒ වැඩේට ගෙන්න ඕනේ ඒ වැඩේ රජාවම තමයි. ඒ නිසා හොර ලෝකයේ පුරාවෘත්තියක් Friday the 13th වගේ චිත්‍රපටවලට ජීවිය දුන්නා ටොම් සවීනිව මේ වැඩේට සම්බන්ධ කරගත්තා. මේ වෙස් මුහුණ කියන්නේ නිකම්ම මුහුණ වහගන්න දෙයක් නෙවෙයි. ඒක තමයි දුෂ්ටයාගේ මනස. එක වෙලාවකක hina වෙනවා ඊළඟ වෙලාවේ ආඬනවා ඊටත් පස්සේ කිසිම හැඟීමක් නැති හිස් මුහුණක් පෙන්නනවා. ඉතින් මේ තරම්ම හොඳට නිර්මාණය කරපු බියක් ප්‍රේක්ෂකයෝ කොහොම බාරගත්තද? ඉතින් පෞද්ගලික වේදනාවකින් උපන්න කතාවක් වෙස්මුකුණක් පිටිපස්සේ හැංගුණු දුෂ්ටයෙක් මේ එකතුව ප්‍රේක්ෂකයන්ගේ හිතවලට කෙලින්ම කතා කළා. ඒ වගේම එයාලගේ පර්ස් එකත් ඇරවුවා. දැන් බලන්න හොර චිත්‍රපට ලෝකේ ඩොලර් මිලියන 8ක් කියන්නේ ඇත්තටම එච්චර ලොකු ගාණක් නෙවෙයි. ඒ කියන්නේ මේ චිත්‍රපටය හැදුවේ සාමාන්‍ය බලාපොරොත්තු තියාගෙන. ඒත් ඒක තමන්ගේ වියදම වගේ දසගුණයකටත් වඩා වැඩි ආදායමත් හොයලා මුළු හොලිවුඩ් එකම පුදුම කෙරෙව්වා. මේක නිකම්ම සාර්ථකත්වයක් නෙවෙයි. මේක සංසිද්ධියක්. සාමාන්‍යයෙන් වෙන්නේ මොකද්ද? ප්‍රේක්ෂකයෝ ආස කරන හොර චිත්‍රපටවලට විචාරකයෝ එච්චර කැමති නැහැ. ඒත් The Black Phone ඒ නීතියත් කැඩුවා. විචාරකයොත් මේ චිත්‍රපටයේ රංගනයට කතාවට ඒ බය ගොඩනගන්න විදියට හොඳ ප්‍රතිචාරයක් දුන්නා. සමහර කතා තියෙනවා චිත්‍රපටේ ඉවර වුණාට පස්සෙත් අපේ හිතේ හොල්මන් කරනවා. The Grabberගේ කතාවත් අන්න එහෙමයි. අර දුරකථන ඇමතුම තාමත් නාද වෙනවා. මේ චිත්‍රපටයට සම්මාන වැස්සක් ලැබුණා. ඒකෙන් ඔප්පු වුණේ මේක නිකම්ම මිනිසුන්ව බය කරපු චිත්‍රපටයක් විතරක් නෙවෙයි මේක සිනමා කර්මාන්තයම පිළිගත්ත කලාකෘතියක් කියන එකයි. ඉතින් ඒක කෙටි කතාවකින් පටන් ගත්ත ගමන දැන් සිනෙමැටික් යුනිවර්ස් එකක් වෙලා දෙවෙනි චිත්‍රපටයත් එනවා. ඒ කියන්නේ The Grabberගේ කතාව තාම ඉවර නෑ. අර කළු දුරකථනය ආයෙමත් වතාවක් නාද වෙන්න ලෑස්ති වෙනවා. The Black Phone කියන්නේ නිකම්ම හොර චිත්‍රපටයක් නෙවෙයි. ඒක අපේ අතීතයේ තියෙන බය ගැන, තනිකම ගැන සහ අමාරුම වෙලාවක උදව්වට එන හිතාගන්නවත් බැරි ඇමතුම් ගැන කතාවක්. සමහර විට අපි ඇතරම බය වෙන්න ඕනේ දුෂ්ටයන්ට නෙවෙයි උත්තර නොදී මගහරින ඇමතුම් වලට වෙන්නට.